ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා තත්පර Pro YouTube channel එකට. ඉතින් ඔයාලා මේක දින Java ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකෙන් do while loops ගැන කියලා දෙනවා. ඉතින් මම ඔයාලට මීට කලින් වීඩියෝ වලදී for loops ගැන while loops ගැන කියලා දුන්නා. ඉතින් ඔයාලා මගේ කලින් මගේ පරණ වීඩියෝස් බලන්න නැත්නම් ඒවත් බලලා මෙන්න. එතකොට මේ Java ගැන අවබෝධයක් ඔයාලට එයි. අපි එනම් කතා කරන්න අද වීඩියෝ එකට යන්න. මම මුලින්ම මෙතන int data type එකෙන් variable එකක් හදාගන්න. මම ඒ variable name එකට abc කියලා දෙනවා. ඊට පස්සේ ඒකේ එකයි කියලා දෙනවා. ඊට පස්සේ අපි do කියලා keyword එක ලියා ගන්න ඕන. ඊට පස්සේ සගලවරණක් දාලා මේකේ body එක open කරනවා. ඊට පස්සේ අපිට මේකේ වෙන්න ඕන දේ මේක එතනින් දෙන්න පුළුවන්. මම මේ system out එකක් ගන්නවා. system out dot println මම මේක අතරින් තත්සර කියලා print එකෙන් දෙනවා. ඊට පස්සේ මම මෙතනින් අපේ abc කියන variable එකට එකක් එකතු කරන්න කියලා කියනවා. ඉතින් මේ ++ කියලා දුන්නාම එකක් එකතු වෙන්න කියන එක තමයි කියන්නේ. මම ඊට පස්සේ මෙතනින් සකලවරණ design white කියලා keyword එක ලියා ගන්නවා. white කියලා ලියලා අපි මෙතන වාහනක් open කරනවා. ඊට පස්සේ අපි මෙතන condition එක දෙන්න පුළුවන්. මොකක් සත්‍යරන්ද මේක වෙන්න ඕන කියලා. මම මෙතන අපේ abc කියන variable එකේ තියෙන අගය 10ට කුඩා හෝ සමානද කියලා බලන්න කියනවා. අපි code line එක දාලා semicolon එක දාන්න ඕනේ. අපි දැන් මේ program එක run කරලා බලමු. දැන් ඔයාලට පේනවා තත්සර කියලා 10ක් තව print වෙලා තියෙනවා. මම ඊට පස්සේ මෙතන variable එකේ අගය 11යි කියලා දෙනවා. එතකොට මේ condition එක false වෙනවා. අපි මේ program එක run කරලා බලමු. දැන් ඔයාලට පේනවා ඒ එකපාරට අක්ෂරයක print වෙලා තියෙනවා. ඉතින් මේ do while loops එකේදී වෙන්නේ මුලින්ම අපි මේ කරන්න ගිය ක්‍රියාවලිය එකසේලා සිද්ධ වෙලා තමයි මේ condition එක සත්‍යද කියලා බලන්නේ. මෙතන අපි 11 හින්දා 11යි ඊට පස්සේ මෙතන do කියන එකට ඇවිල්ලා මේක එක සැරයක් print කරනවා. ඊට පස්සේ මේ while කියන එකට ගිහිලා බලනවා මේ abc කියන variable එකේ තියෙන අගය 10ට කුඩා හෝ සමානද කියලා. කුඩාවත් සමානවත් නැති නිසා මේක එතනින් එහාට run වෙන්නේ නැහැ. ඉතින් මේ do while loop එකේදී මේ අපි කරන්න කියපු කාර්ය එක සැරයක් සිද්ධ වෙලා තමයි මේ condition එක සත්‍යද කියලා බලන්න. ඉතින් දැන් ඔයාලා do while loop එක ගැන දන්නවා. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට පැත්තේ තියෙන bell icon එක තෝරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට notification එකෙන් ගන්න පුළුවන්.